හරි ආයෙ පස්ස ආයෙ පල්ලයට ගිහලා ජම්බුපී නැතරන් එන්න ෆෝල්ස් ඉවරයි ඉන්දන අවසානයි මේ හයි හැමෝටම ඉතින් සෑහෙන කාලෙකින් මම තවත් vlog එකක් ගේනවා අද මේ කොයිද කන්දක් නගින්න කියලා බලනවා ඇති හැමෝම වැඩේ කියන්නේ ජීවිතේ පළවෙනි වතාවට කුලංගල ඇවිල්ලා ඉන්නේ තාම උඩට යන ගමන් මුල් ටිකේ වීඩියෝ කරන්න බැරි වුණා වීඩියෝ කරන්න බැරි වුණේ අපි එනකොට හොඳටම වැස්සා බාගෙට තෙමීගෙන තමයි මෙතෙන්ටත් ආවේ තෙමීගෙන ඇවිල්ලා කොහොම හරි ටිකට උත් අරගෙන කන්න මොනවා හරිත් අරගෙන අපි දැන් පයින්මා කුලංගල නගිනවා ටිකට් කවුන්ටර් එක ආවේ දැන් පොඩි දුරක් කිලෝමීටර් කීයක්ද තියනවද අපේ පොඩි දුරක් නෙමෙයි කිලෝමීටර් එකමාරක් දෙක ඒ වගේ තියනවා කියලා කියනවා නගින්න මොකද මම දන්නේ මම පළවෙනි වතාවට තමයි මේ හුලංගල යන්නේ අම්මෝ මේ මනුස්සයා ගත්තුව කකා අර එන්ජින් එකට තෙල් දානවා වගේ කොහොම හරි යනවා අම්මෝ රොටි කොහෙද රොටි තියෙන්නේ ඈ ඒ පාරම ගියරද ජම්බු පිටට ගියා කවන්නේ කන්නකෝ අම්මෝ තන කුණු කස්සල දමන්න එපා දැන් ඕකත් කාලා දාන්න එපා මෙතන පාට්ට අමාරුයි සෑහෙන කාලයක් ඉදිරි ඉඳලා මේ වගේ කන්දක් තියා පොඩි කන්දක්වත් නගින්න බෑ හරිම අමාරුයි යන්නේ හැබැයි මේ වටේ තියෙන view එක දැක්කම නා මාරම ලස්සනයි ඒකින්ද අර මහන්සිය කියන එක ලොකුවට දැනෙන්නේ නැහැ ඔන්න ෆස්ට් ටයිම් කවුරු හරි උලංගල එන්න හිතාගෙන ඉන්නවා නම් හෝ එන්න හදන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි කොහොමද ෆස්ට් ටයිම් උලංගල නගින්න පුළුවන් කියලා මේ වාහනත් එනවනේ අඩේ ආරසින්නේ මේ වගේ වාහන වල නම් මේ කිසි අවුලක් නැහැ නේ බර මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක සෑහෙන්න වැඩි හින්දා මේ පාරේ එන්න පුළුවන් සාමාන්‍යයෙන් 4x4 වගේ આવොත් නම් එන්න පුළුවන් නේ ඔය 3 wheel bike වල නම් එනවට වඩා හොඳයි අතනින් දාලා එන එක මොකද බයිසිකලේ හරි 3 wheel එක හරි මගදී කඩා ගන්නවට වඩා කඩාගෙන තල්ලු කරන්න හරි මොකක් කර වුණොත් එතන ඉහාට ඉතින් මුළු ගමනම ඉවරයි ඒක හින්දා ඒ වගේ නම් ඉන්න එපා අපි කුලංගල කොහෙද තියෙන්නේ ඈ කුරුණෑගලයි මාතලෙයි අතර කුරුණෑගලයි මාතලෙයි අතර තමයි මේ කුලංගල තියෙන්නේ මම තව විස්තර ටිකක්
මේකටම දාන්න ඔයාලට හරියටම මේක කොහොමද මේකේ නම හැදුනේ හරි කියලා ඒ වගේ දේවල් ටික හරියටම දැනගන්න. මට දැනගන්න ලැබුණු විදිහට නම් හුලංගල කියලා කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටලා තියෙන සැලගම කියන වතුයායේ නගල්ස් කඳුවැටියේ දකුණු කෙළවරේ තියෙන ස්ථානයක්. එතකොට මේකට ගොඩක් කට්ටිය කියන්නේ පුංචි ලෝකාන්තය කියලා. මොකද මෙතෙන්ට ගියපුවාම හුලංගලට ගියපුවාම ඔයාලට සෑහෙන ප්‍රදේශයක් බලා ගන්න පුළුවන් වගේම මෙතන තියෙන්නේ සෑහෙන ගැඹුරු හෙලක්. ඒකින් තමයි මේකට පුංචි ලෝකාන්තය කියන එක අපේ මිනිස්සු පට බැඳගෙන තියෙන්නේ. එතකොට මේක නගල්ස් කඳුවැටියේ දකුණු කෙළවරේ තියෙන පුංචි ස්ථානයක් කියලා කියවනේ. එතකොට මේ හුලංගල කියන නම හැදිලා තියෙන්නේ සුලං සහිත පර්වතය. එහෙම නැත්නම් සුලං සහිත ගල කියන එක බිඳිලා ඇවිල්ලා තමයි මේ හුලංගල කියන එක කටවහරෙන් ඇවිල්ලා ටිකින් ටික හුලංගල කියන නම හැදිලා තියෙන්නේ. ඔයාලට මේ හුලංගලට යන්න තියෙන පාර තමයි බොහොම ලේසි පාරක් මම මේ කියන්නේ. කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගලින් ඉබ්බාගමුවට එන්නේ. ඉබ්බාගමුව සහ දොඩංගස්ලන්ද හරහා තියෙන මාතලේ නගරයට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් පාරක්. අන්න එතනින් ඔයාලට ඉක්මනින්ම මේ හුලංගලට බොහොම ලේසියෙන් ඕනම වාහනයක එන්න පුළුවන්. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි බයිසිකල් ඒ වගේ ත්‍රීවිල් වගේ වාහන වලින් කන්ද උඩට යන්න එපා. අනිවාර්යෙන් ඔයාලගේ බයිසිකලේ ත්‍රීවිල් එකේ යට වදිනවා මේ පාර සෑහෙන්න කැඩිලා තියෙන හින්දා. ඒ වගේ වාහන වලින් ඔයා පුළුවන් නම් 4x4 වාහනයකින් වගේ යන්න. මේ ඉස්සරහින් යන්නේ අමුතු පුද්ගලයෙක් නෙමෙයි. මේ බ්ලොග්ස් වලට මේ පට්ට පරණ මිනිස්සෙක්. මම හිතන්නේ මගේ පළවෙනි බ්ලොග් එකේ ගැහුවේ ඔයා එක්කනේ. ඔව්. B11 එකේ කොහෙද ගියේ? ටවුන් එකට ගියා. කම්පියුටර් එක කැඩිලා කම්පියුටර් එක හදාගන්න හරි මොකක් හරි එකට. පළවෙනි පුද්ගලයා. අවුරුදු දැනට මම හිතන්නේ අවුරුදු 5ක් 6ක් ඒ ගණන් ඇතිනේ. ඊටත් වැඩි ඇති මට මතක විදියට. මම ඉස්කෝලේ යන කාලේ මං හිතන්නේ. ඔය වතුර හොඳයිද වතුර? බේති ඔය ෆිල්ටර් වෙලා නෙන්නේ. පෙරිලා නෙන්නේ. බොන්න නම් අවුලක් නැද්ද? පෙවෙනවා නම් එච්චරයි. ඈත වතුර බෝතලයක් ගන්න බැරුණා. ඕන තරම් වතුර තියෙනවා. මේක හින්දා වතුර බෝතලයක් ගන්න බැරි වෙච්ච එක ගැන දුකක් නැහැ. මෙන්න තියෙනවා හුලංගලට පේන view එකෙන් කොටසක්. තාම අපි උඩටම ගියේ නැහැ. මේ මග ඉන්නේ. ඒකට ඔන්න view එක. මාරව ලස්සනයි. මේ මෙතෙන්ට පේනවා අර මේ නායකීය තැන් අර ඒ හැම කන්දකම ගිහිල්ලා තියෙනවා. අප්පා. හරි. මගේ දිගට කය ගැහුවා ඇති. උඩට ගිහිල්ලා ආය හම්බෙමු. වීඩියෝ කරන ගම. වැටේ යා. වීඩියෝ කරන ගමන් යනවා. අම්මට සිදුවා බයිසිකලයක් එනවා. එවරස් පේනවා. මේක මාර ලස්සනයි යාලු. මේ පිස්සු හැදෙනවා. මාතර පොඩි බබා වගේ
දැන් ළඟද දැන් ළඟද තව චුට්ටයි මේක මේ හැමතැනම නෝ ප්ලාස්ටික් කසල දැමීම තහන අරම කියලා ගහලා තියෙනවා. හැබැයි මේ එන මිනිස්සු සිගරට් පෙට්ටි ෂොපින් වල අරම මේවා ගොඩක් දාලා ගිහිල්ලා තියෙනවා. මම නම් කියන්නේ මේ මෝඩ වැඩේ කරන්න එපා. ඒ වගේ බූරු වැඩ කරනවා නම් මේ වගේ තැන් වලට එන්නත් එපා. තමන් ගේන දේ තමන් අරගෙන යන්න. ඒ වගේ ගත්තම අද ජම්බෝ පීනට් එක කෑවා ආයෙ දාගත්තා උරේට. මේ වගේ තැන් විනාශ කරන්න එපා. මේ වගේ තැන් විනාශ කරනවා කියන්නේ ඉස්සරහට අර ඉදල් ගස් සින්නට වුණා වගේ වැඩක් තමයි මේ වගේ තැන් වලටත් දෙන්නේ. ගන්න බොහොම දුක් විඳගෙන බයික් එක කපල් එක මල් පොකුරකුත් අතේ තියාගෙන යනවා. එයාලා කියන්නේ කතු පදුරු සිප ගනිමු හෙට බලක් වෙන පිහිටු. අද කට්ට හෙට පට්ට කියලා යනවා. කවදා හරි ඉතින් ඔයා අසාද බැන්දොත් ඔයා මතක විදිහට ඉතුරු වෙයි ඉන්නේ. කියන්න මොකක් හරි වචනයක් දෙන්න. මතකයක් දෙනවා ඊට මාස ගානක්. කී පාරක් දැනට හුලංගල ඇවිල්ලා තියෙනවද? දැන් පාරක් ඇවිල්ලා තියෙනවනේ. මේ ෆස්ට් ටයිම්. අම්මා. ඒක හරි අමාරු. දැන් එන්ජින් කාමරේ වෙලා 365 දවසම ඉඳලා ගුහාවෙන් එළියට ආපුවා. අන්න හරි හරියට හරි වහිනවා. ඔයාලගේ කාගේ හරි මේක වීඩියෝ එක බලන කාගේ හරි පැත්තකට වහින්න නැත්තම් අපේ ගෙදර ඇවිල්ලා මාව එක්කයි යන්න වහිනවා. ෂුවර් ෂොට් වහිනවා. මම එළියට බැස්සොත් අනිවාර්යෙන් වහින එක වහිනවාමයි. ඔව් මෙයාගේ බයිසිකලයට නැග්ගොත් හැමදාම වහිනවා. ඒකින්ද කාගේ හරි පැත්තකට වහින්නේ නැත්තම් ඇවිල්ලා මාව එක්කයි යන්න. එතකොට වහිනවා. අම්මෝ යයියා උඩට යා. අම්බෝ විනාඩි 20ක් විතර නැගලා තාම ඔන්න බෝඩ් එක තවත් තියෙනවා යන්න. තාම දුරයි. ප්‍රශ්නේ තියෙන්නේ ජම්බෝ පීනට් එකයි ටිපිලිප් එකයි දුර ආවා. එද්දි මගදී වැස්සා. දැන් නගින්න ගත්තට පස්සේ කර වෙනවා. අපි හිතාගෙන ආවේ උඩට නැග්ගම ලස්සන පොඩි වීදුමක් එහෙම තියෙයි කියලානේ. සීන බිබී ගියා. කරන්න දෙයක් නැහැ. ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක එහෙමයි වෙන්නේ. මේක හැබැයි මේ මාර ලස්සනයි ඈ. මේක මේ හුලංගල කියන්නේ මොකක් හරි මේ වගේ හොටු ලෙන්දු දාලා යන්න එපා මම. ආපු කවුරු හරි හොටු හුරලා දාලා ගිහලා
ෆොටෝ ලේන්සු දාලා යන්න එපා ඔයාලා එනවනම් අරගෙන යන්න හරිද අයියෝ ඒකන සෑහෙන්න යමක් සිදු වෙලා තියෙන හැඩයි මේ තේ පඳුරු තියෙන්නේ තේ නෙලන්ඩ එහෙම නැතුව එහෙම ඔව් එහෙම නැතුව නරක වැඩ කරන්න එහෙම නෙවෙයි මේ ඒකත් මතක තියාගෙන එන්න ඔයාලා මේ තේ පඳුරු ඇස්සේ කියන්නේ මතේ වතුර දුවනවා අම්බෝ පෞද්ගලික එකක්ද ටිකට් එක ගත්ත සාක්කු දාගත්ත ගියානේ පෞද්ගලික එක ඔන්න පෞද්ගලික දේපලක් private property එකක් is not from the government but open for the public ඔයාලා එනවනම් ඒකත් දැනගෙන ඉන්න මම තව විස්තර ටිකක් ඔයාලා දාන්නම් වෙලාව ඇවිල්ලා 3:59 අප්පා අපි 4යිනේ තාම යනවා බාන්න චුට්ටක් යන්කෝ ඉක්මනට මම කඳු නගින්නේ මම ගෙයක් අස්සේ හිටපු ගෙයකින් බෙක් බංකුවකුත් තියෙනවා ඉඳ ගන්න කියලා හිත කියනවා ඒත් මොලය ඒකට ඉඩ දෙන්න ඒක එන්න බංකු තියෙනවා ඔයාලට මානසිකව ඉඳගෙන කරගෙන ඉඳලා යන්න පුළුවන් මේ උඩට ගිහිල්ලා තමයි බලන්න ලස්සන ආන්න කැම්ප් කරලා නේද කැම්පින් ටෙන්ට් ගහගෙන කට්ටියක් ඉන්නවා බලමු ගිහිල්ලා finally we are reaching the point the edge of the Hulangala the mini world tent elevation එක මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 795යි wow nice පට්ට view එකක් තියෙනවා වගේ බලමු පළවෙනි වතාවට උලංගල view එක බලන්න යන්නේ සෑහෙන සෙට් එකක් ඇවිල්ලා කැම්ප් කරගෙන ඉන්නවා අදින්නේ මේ තැන්නි කඳු එන්ජින් mini world
ෆොටෝ දෙක තුනක් ගහගන්න. සරි. ෆොටෝ දෙක තුනක් ගහලා ඊට පස්සේ ආයෙ සෙට් වෙමු. ඔයාලා මෙන්න මෙතෙන්ට නගිනවා නම් බොරුවට නගින්න එපා. මෙතන බලන්න දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ බලන්න මේ. යන්න අපි මේ පැත්තට. ඒ පැත්තට ගිහිල්ලා යා අපිට එතකොට ඔහොම ෂේප් එකේ යන එක නෙවෙයි. දැන් වෙලාව ඇවිල්ලා 4:19 යා කමන්නේ ගිහිල්ලා ජීවිත කරන්නේ. හුලංගල තියෙන්නේ හුලංගල මේ පැත්තින් ගන්න පැත්තින් ගත්තොත් අපි ඔන්න එහෙනම් හුලංගලටත් ආවා. මේ තියෙන්නේ හුලංගල මායිම. ඕකෙන් එහාට යන්න එපා කියලා තියෙන්නේ. එහාට ගියොත් එහෙම මෙන්න මේ ප්‍රපාතේ තමයි ඉන්නේ. සල්ලන් තමයි. කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ මේ. ආයෙ උතනින් ඉස්සලා ගියොත් නම් ඉතින් අර කිව්වත් වාගේ මේ පස්ස පැත්ත ග්‍රීස් ගාගත්තා වාගේ තමයි. මොකක්ද මේ ඉරිත් ගානේ? රීසෝ පතිනාම මම වීඩියෝ වලින් එහෙම දැකලා තියෙනවා. මෙතන මේ සීසෝ එකක් තියෙනවා. තව හට් එකක් එහෙම තියෙනවා. අර පේන මේ වගේ මොකක්ද එතකොට? ජලාශයක් පේන්නේ අර. කේ පිටිපස්සේ ගේ පිටිපස්සේ වැව. මෙතෙන්ට සෑහෙන ඒරියා එකක් පේනවා නේද? කඳු මාර කඳු ගොඩක් පේන්නේ. cool. මේ සයිස් දෙකට එන කට්ටිය අඩුයි. අපි මේ පැත්තට ආවා එහෙනම්. ඔමින්ද මුණ පේන්නේ නැහැ වෙයි චුට්ටක්. ඔමින්ද ෆෝටෝ එකක් ගහන්න. පැත්ත බලාගන්න. අන්නේ අපි හුලංගල බලලා ඉවරයි. ෆොටෝ ෂූට් එකත් ඉවරයි අපි දෙන්නගේ. ඉතින් අපි දෙන්න ආවමත් කවුද? මේ හුලංගල සංචාරය අදින් ඉවරයි. දැන් මේකේ සාමාන්‍ය කැම්පින් කරන අයට හැර අනිත් හැමෝම 5:30ට පස්සේ මේකේ ඉන්න තහනම් කියලා මේගොල්ලෝගේ 5ද 5න් පස්සේ මෙතන ඉන්න තහනම් කියලා මේගොල්ලෝගේ ටිකට් එකත් ගහලා තියෙනවා. මේ ඒක මේගොල්ලන්ගේ නීතියක් කියලා කියනවා. ඉතින් කවුරු හරි එක්කෙනෙක් එනවා නම් මේක බලන්න 5 වෙනකොට 5 විතර වෙනකොට ගෙදර යන්න බලාගෙන මෙතනින් පිටත් වෙන්න බලාගෙන
තමයි එන්න ඕනේ. ඔව් අපි ආවගේ හිටපු ගමන් එන්න නම් එපා. මොකද එහෙම වුණොත් මේක හරියට බලන්න වෙලාවකුත් නැහැ. එන්නත් අමාරුයි. සෑහෙන දුරක් එන්නත් තියෙනවා. දුර තියෙනවා. අපි බහිනකොට අපිත් එක්කම ත්‍රීවිල් එක කවුන්ටරේ ටිකට් කවුන්ටරේ ගාවට ආපු කට්ටියක් දැන් තමයි උඩට එන්නේ. දැන් හරියටම 4:57යි 5යි වෙලා. 5 වෙද්දි තමයි උඩට එන්නේ. විනාඩි 3න් බහින්නේ අර විදිය තමයි. විනාඩි 3න් බහින්නේ ඉතින් පිටිපස්සේ ග්‍රීස් ටිකක් ගාගෙන කලදිගේ රූටන් තමයි තියෙන්නේ. වෙන යන්න ක්‍රමයක් නැහැ. ඒක වතුරට බොනවා කොල්ලනේ තව දෙයක්. උඹලට බොන්න සිගරට් නැත්තම් මෙතෙන්ට බීඩි බිබි එන්න එපා. බීඩි බිබි එන්න එපා. සිගරට් බොන්න සල්ලි නැත්තම් නැති විදිහට හිත හදලා. මේ මචං පොඩි මාද ඔය කම්පේ වෙන් හරි. ඔන්න මේ මෙන්න මගදිකට හැරිලා නේ. මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා. හරි. බලලා කියන්නේ. කට්ටිය හොඳට වද්දගෙන අප්පා. ඔන්න ළමයි වාහනවල එනවනම් ඔයාලා බොම් පරිස්සමට එන්න ඕනේ. මේ පාරේ අතරම මේ ත්‍රීවිල් බයික් එකක්වත් එන්න සුදුසු පාරක් නෙවෙයි. 4x4 ජීප් එකක් හරි 4x4 වාහනයක් හරි එනවනම් ආවට කමන්නේ. මේ පේනවා. තනිකර අලිවල්ලන වලවල් තියෙන. කොස් මොමතිස් මොගේ මොවදු පාරවේදී එද්ද තියවලට මේ තියෙන ලේ පාරවල් මේ තියෙන්නේ පෙරලිච්ච පාරක්ද මන් දන්නේ මොවදු පාර අයියෝ මේ ඇත්තරම කියන්නේ මෝඩකමට තමන්ගේ කියන එකම බයිසිකලේ හරි එකම වාහනේ හරි මේ වගේ තැන්වල එන්න එපා. ටිකට් කවුන්ටර් එක හරි මේ වගේ දාලා මලු ටික කරේ තියාගෙන හරි කමන්නේ මේ උඩට එන්නලා. අපරාධේ වාහනේ උඩට අරගෙන ආවා වගේ නෙමෙයි ඊට පස්සේ පහළට ය아가න්න බැරුණොත් එමේ එතනත් ප්‍රශ්නයක්. මේ අවශ්‍යෙද්දි මාරම නිස්කලංකයි. මේක මේ පහෙන් පස්සේ යන්න ඕනේ කියලා කිව්වට ගොඩක් කට්ටිය කියන්නේ කැම්ප් කරන්න මෙතෙන්ට එන කට්ටිය ගොඩක් වෙලාවට එන්නේ සාමාන්‍යයෙන් 4:05 වාගේ වෙලාවට ඇවිල්ලා සාමාන්‍යයෙන් සන්සෙට් එකත් බලලා කැම්ප් කරලා ඒගොල්ලෝ එහෙම තමයි යන්නේ. සාමාන්‍යයෙන් අර දවසින් ඇවිල්ලා යන අයට තමයි අර පහෙන් පස්සේ මෙතන ඉන්න බැරි රූල් එක තියෙන්නේ. ඔයාලා එනවනම් ඒක නැත් දැනුවත් වෙලා ඉන්න සහ කලින් කිව්වා වගේ තමන්ගේ පෞද්ගලික තමන්ගේ පෞද්ගලික වාහනය ගෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. නැත්තම් ඇවිල්ලා අපරාධේ මගදී මොකක් හරි කරදරයක් වුණොත් එහෙම ගමනක් නැහැ, වාහනෙත් නැහැ, යන්නත් නැහැ. ඉතින් එහෙනම් මෙතනින් මගේ හුලංගල බ්ලොග් එක ඉවර කරනවා. මෙතනින් ඉවර කරමු. දැන් ඉතින් ආපහු යන එකනේ. මෙතනින් බ්ලොග් එක එහෙනම් ඉවරයි. බලන්න තියෙන තැන් ටික පෙන්නුවා. ඔයාලට එන්න ඕන විදිහ කිව්වා.
මම තව මේ හුළංගල ගැන හොයාගන්න පුළන් විස්තර ටිකක් වාලට දාන්න කොහොමද මේ හුළංගල මේක ස්ටේට් එක ටී ස්ටේට් එක මේක කොහොමද හැදුනේ කියලා එන හැමෝටම ජය වේවා තවත් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු එහෙනම් අපි ගියා